පිංහතුනේ අද මේ ධර්මාණු ශාසනාවෙන් අපි කතා කරන්නේ කවදා කොතන කොයි මොහොතේ මොන විදිහකට අපි මරණයට පත් වුණා. අපේ ජීවිතයේ මරණාසන්න මොහොතක සුගතිගාමී වන විදිහට පිනක් කුසලයක් බලවත් කරගෙන ජීවිතයේ එදිනෙදා පුරුදු කරගෙන බලවත් කරගත යුතු ඉතාමත් වැදගත් බලධර්මයන් කීපයක් පිළිබඳව. ඒවට ධර්මය කෙන සේක බලධර්ම කියල. ඔබ හල ඇති මරණාසන්න කෙනෙකුට බලවත්වෙන කර්ම ගරුක කර්ම ආසන්න කර්ම ආචින්න කර්ම කටක්තා කර්ම කියල ධර්මය විස්තර කරනවා. ගරුක කර්ම කියලා විස්තර කරන්නේ මරණ මංචක ඒ කාන්තයෙන් බලවත් වෙලා විපාක දෙන කර්ම. අපි දන්නවා පංචානන්තරි අකුසල් වගේ බලවත් කර්ම. යම් කෙනෙක්ගේ ජීවිතේ වැනි කර්මයක් වුණා නං පිනකින් වහන්න පුළුවන් දෙයක් නෙමේ. මොන්න විදිහ පින්කං කරත් උදේ ඉදං හවස් වෙනකම් බුදු පිළිමකට වැදගෙන හිටිය. මරණ මංචකේ ආනන්තරි අකුසලේ බලවත්වෙනවා. ඒව ගරුක කර්ම කියන්නේ ඒ කාන්තෙන් කල්පයක් නිරේ. මරණ මංචකේ බලවත් වෙලා විපාක දෙන ප්‍රධානම බලවත් කර්ම ගරුක කර්ම. ඒ ගරුක කර්ම කෙරිලා නැත්නම් කෙනෙකුට කලාතුරකින් මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. කුසල් මැඩලන අකුසල් අකුසල් මැඩලන කුසල් කියල ධර්මය විස්තර කරනවා. ඒවට කියනවා ආසන්න කර්ම. කෙනෙක්ගේ ජීවිතේ සාමාන්‍යෙන් පින්දහම් කරගෙන ගුණහපත්ව ජීවත් වෙච්ච කෙනෙකුට වුණත් මරණාසන්න මොහොතේ පින යටපත් වෙලා නොසිතන විදිහට අකුසලයක් මතුවෙන්න ඉඩ තියෙනවා. කලාතුරකින් වෙන්න පුළුවන්. අපි දන්න මරණ මංචකයේ තරහකාරයේ කතුරෙක් කේන්ති යන දෙයක් ඒ වෙලාවෙ තමන්ට සිදුවෙන පරිසරයේ සිදුවීමක් තුළ තමන්ගේ හිතට රාග දවේශ මෝහාදී ක්ලේෂයක් බලවත් වෙලා අරකරපු කුසල් යටපත් වෙලා අකුසලයක් බලවත්වෙන්න පුළුවන්. ආසන්න අකුසල. ඊළඟට ඒක අනි පැත්ත වෙන්නත් පුළුවන්. සාමාන්‍යෙන් ලොකූපින් දහම් කුසල් දහම් කරපු නැති කෙනෙකුට වුණත් සාමාන්‍ය ජීවිතේ පන්සිල් රකින්නෙත් නෑ ගුණයක් පුරන්නෙත් නෑ අකුසල් කර පවකං කර ඉන්න හැබැයි මරණ මංචකයේ ඒ මොහොතේ ළඟ ඉන්න කල්්‍යයාන මිත්‍රයෙක් හරි බුදුගුණ සිහි කරවනු. මරණාසන්න වෙලාවෙ හිත ධර්මය පිහිටෝනු. මෛත්‍රිය හිත පිහිටෝනු. සමහර වෙලාවට අපි දන්නවා කෙනෙක් ලෙඩ වෙලා වයිසට ගිහිල්ලා මරණාසන්න වෙනකොට එක්ක ස්වාමීන් වහන්සේ නමක් ගෙදරකට හරි වඩම්මලා පිරිට්ටිකක් කියලා හිත පිහිටෝල අතගහල හරි අට පිරිකරක් පූජා කරලා ඒ වෙලාවෙ හිත කුසලේක පිහිටෝන. අන්නේ මරණාසන්න වෙලාවේ ඒ පින කුසලේ බලවත් වෙලා අර කරපු අකුසල් යටපත්වයගෙන කුසලයක් මතුවෙන. අකුසල් මැඩලන කුසල්. ඔය විදිහට කලාතුරකින් මරණාසන්න මොහොතේ ආසන්න කර්ම බලවත් වෙලා ඊළඟ උපත සිද්ධ වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන කර්ම දෙක ගරුක කර්මයක් හෝ ආසන්න කර්මයක් විශේෂයෙන් බලවත්තුන් නැත්නම් බොහෝ දුරට කෙනෙක්ගේ ජීවිතේ තමන් නිතිපතා පුරුදු කරපු දේමයි බලවත් වෙන්න ඉඩතියෙන්. ඒවට කියනවා ආචින්න කර්ම කියලා. නිතර පුරුදු කරගත්ත දේ. වැඩිපුරම ඉඩකඩ තියෙන්නේ නිතර පුරුදු කරගත්ත දේ බලවත්වෙන්. ඒ අතර පිංහතුනේ නිතර අකුසල් කර පවකං කර අකුසලේම නම් පුරුදු කරේ. එයාට වැඩිපුරම ඉඩකඩ තියෙන්නේ අකුසල්ම බලවත්වෙන්න තමයි. එකන ඔබහල ඇති අර චුන්ද සූකරක. උදේ ඉදං දවසම ජීවිත කාලෙම ඌරුම මරන්න සැලසුම් කරනවා ඌරු හදනවා ඌරු මරණවා වෙලද පොල්ට යවනවා. ඒක තමයි යාගේ ජීවිතය. මරණාසන්න කාලෙත් ඌරෙක් විදිහටම කෑගහලා ඒ විදිහට මිය ගියා. ඊළඟට හොරකං කරපු නොේ අපරාධ කරපු කෙනෙකුට මරණාසන්න මොහොතේ ඒ අකුසල් බලවත්වෙන්න තින ඉඩකඩ වැඩි.
ප්‍රාණඝාතාදී අකුසල් කරපු මහා පව්කම් කරපු කෙනෙකුට ඒවා බලවත් වෙනවා. ඉරිසියාව, ද්වේෂය, වෛරය, කේන්තියෙන් හිටපු කෙනාට මුළු ජීවිතේ පුරාම තරහ ගන්නවා, කේන්ති ගන්නවා, හැම වෙලේම කවුරු හරි එක්ක එල්ලෙන්න හදනවා, බනිනවා. ඒ කෙනාට මරණාසන්න කාලෙත් වැඩිපුර කේන්ති යනවා. අර ස්වභාවයම තමයි බලවත් වෙන්නේ. මුළු ජීවිත කාලෙම පුරුදු කරපු දේ මේ අන්තිම වෙලාවට තමන්ට ඒ වෙලාවට උපාසකයා වෙන්න පුළුවන්කමක් නැහැ. ඔබ අහලා ඇති සාමාන්‍ය සමාජයේ සමහරු කියනවා මන් දන්නවා ඒකේ වෙලාවට කරගන්න. චුති චිතන මං ඒක කරගන්නම්කෝ කියනවා. ඒ අය හිතාගෙන ඉන්නවා ජීවිත කාලේ පව්කම් කර කර අකුසල් කර කර ඉඳලා අන්තිම වෙලාවේ මේ මරණාසන්න වෙලාවේ අන්තිමට මං හරියට පිනක් සිහි කරගෙන කුසලයක් සිහි කරගෙන මං වැඩේ කරගන්නම් කියලා. පිංගතුනි, මරණාසන්න මොහොතේ අන්ත අසරණයි. ඒ වෙලාවේ බොහෝ දුරට තමන් නිතර පුරුදු කරපු දේ බලවත් වෙන්න තියෙන අවස්ථා වැඩි. අන්නේ නිසා වැදගත් වෙන කාරණා 5ක් අද අපි මේ ධර්මානුශාසනාවෙන් ඔබට කියලා දෙන්නේ. නිතර පුරුදු කළ ගත යුතු කරුණු 5ක්. මේ 5 නිතර පුරුදු කරොත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා මරණාසන්න මොහොතේ කාන්තේ මේ කරුණු 5 බලවත් වෙලා එයා සුගතිගාමී වෙනවා. ඒ කරුණු 5ම දියුණු කරගත්ත කෙනෙකුට මාර්ගඵල ලබන්නත් පුළුවන්. නිවන කරා යන්නත් පුළුවන්. ඒ කාරණා 5 ටික ටික හරි පුරුදු කරොත් ඒ කරුණු 5 දියුණු කිරීමේ ප්‍රතිඵලයම මරණ මංචකයේ ඒ කෙනා ඒකාන්තයෙන් සුගතිගාමී කරනවා. ඒවට ධර්මයේ කියන්නේ සීක බල. සීක කියන්නේ ධර්ම මාර්ගයේ හික්මෙන කෙනා. මේ මාර්ගයේ වඩන කෙනා, මාර්ගයේ පුරුදු කරන කෙනාට අපි ධර්මයේ කියනවා සීක. ඒ සීක පුද්ගලයා තුළ තියෙන බල ධර්ම කීපේ තමයි සීක බල. අපි එකින් එක බලමු. පළවෙනි එක තමයි සද්ධාව. මේ සද්ධාව ඔබට හිතෙන්න පුළුවන් අපිට සද්ධාව තියෙනවනේ. ඕකයි අපි දන්නවනේ. මතක තියාගන්න, ඒ සද්ධාව ඔබ දන්නවා අපිත් බුදුන් අදිනවා තමයි, අපිත් බුදු ගුණ ටික දන්නවා, අපිට සද්ධාව තියෙනවා කියලා හිතුවට ඒ සද්ධාව වෙනස් වෙන්න පුළුවන් සද්ධාව. සාමාන්‍ය පෘථග්ජන මනුස්සයා තුළ තියෙන සද්ධාව ධර්මයේ පෙන්වන්නේ පරිප්ලෝ පසාදස්ස, ඉල්පෙන සද්ධාව, වෙනස් වෙන සද්ධාව, සැලෙන සද්ධාව, පඤ්ඤා නපරිපූර්ති. ඒ සද්ධාවෙන් ප්‍රඥාවට යාගන්න අමාරුයි. ප්‍රඥාව පිරෙන්නේ නැහැ කියන. වෙනස් වෙන සද්ධාව, සැලෙන සද්ධාව, ඉල්පෙන සද්ධාාවක් ඇති කෙනාට ප්‍රඥාව පිරෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඒකට බුදුහාමුදුරුවෝ එක තැනක උපමාවක් පෙන්වුවා පරණැලක්. ඔය පරණැල කියන වචනේ ඔබ සමහර ලාවට මේ වචනේ අහලා තිබ්බට දන්නේ නැතුව ඇති මොකක්ද මේ කියලා. කෙසෙල් ගස්වල තියෙනවා කෙහෙල් අතු. මේවා වේලිච්ච කෙහෙල් අතු අර ගහෙන් පල්ලෙහාට එල්ලිලා තියෙනවා. මේ කෙහෙල් අත්ත වේලිලා ඇකිලිලා දැන් එල්ලිලා තියෙනවා. ලොකු ශක්තියක් නැහැ. හුලං හමන දිහාවට පැද්දි තියෙනවා. උතුරු පැත්තෙන් හුලං හමනකොට දකුණු පැත්තට හුලං යන පැත්තට පැද්දිලා යනවා. එහෙන් හුලංගෙනකොට අනිත් පැත්තට පැද්දෙනවා. බටහිර දිශාවෙන් හුලං පාරක් ආවොත් අර ගහේ එල්ලිලා තියෙන පරණැල ඒ පැත්තට පැද්දෙනවා. එතකොට ඒ වගේ හුලං එනේන දිශාවට වැනි තියෙන පරණැලක් වගේ. බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ මේ උපමාව පෙන්නනවා අන්ධ බාල පෘථග්ජන කෙනාගේ සද්ධාවත් ඔය වගේ කියන. සැලෙනවා, වෙනස් වෙනවා. ඔබ හොඳට බලන්න සමහර අපිට බැලූ සමහරු හිතන්නේ හරි සද්ධාවන්තයි, හරි සද්ධාවන්තයි කියලා. සමහරු වඳින හැටි දැකලා, මල් පූජා කරන දිහා බලලා පිරිත් කියනවා, ඔළුවේ තියාගෙන සාදු කිය හිටියට ජීවිතේ නොසිතන ඕන වෙලාවක සමහර අය සැනින් වෙනස් වෙන්න පුළුවන්. මේ බුදුන් අදිනවා, මේ බුදුහාමුදුරන්ට බැන යනවා. මේ බෝධි පූජා තියෙනවා, මෙන්න දවසකට දෙකකට පස්සේ බෝධීන් වහන්සේටත් එක්ක බනිනවා.
කෝ අපිට බැලුවා. අපිත් බෝධි පූජාති බකෝ අපිට පිහිට වුණා. අන්නේ වගේ තුනු අවබෝධෙන් නෙමේ. එයා දන්න ඇයි මේ බෝධි පූජාතියන්න. එයා සමහරලාට බෝධීන් වහන්සේට සද්ධාවෙන් වගේ බෝධි පූජාතියන්නේ මල් පූජ කරන්නේ මිත්‍යා දෘෂ්ටික අදහසක් කොළුවෙ තියාගෙන. ලෙඩ හොඳ වෙන්න. විභාගයක් පාස් වෙන්න. නඩුවක් දිනෝල දෙන්න. දුවට විවාහයක් හරියන්න. එදකොට මේ වගේ අර ලෞකික ජීවිතය තුළ සාමාන්‍ය අපේක්ෂාවන් ගොඩක් කොළුවෙ තියාගෙන ඇවිල්ල බෝධි පූජා තියෙනවා. බෝධීන් වහන්සේ කියන්නේ මේ තමන්ට ඕන දේවල් ලෞකික ජීවිතය මේ වලබා දෙන සිතූ පැතුූ සම්පත් දෙන මේ වෙන අමුතු ජාතිය කප්රුකක් නෙමේ. බෝධි පූජාවක් අපි තියන්න ඕනෑ. බෝධිය කියන්න බුදුරජා චතුරාරි සත්‍යයට කියෙන වචනයක් බෝධි. අපේ බුදුරජාණන් වහන්සේ මේ බෝධි මූලේ නේද රාග දවේශ මෝහ ප්‍රහාණය කළ උතුම් චතුරාරි සත්‍ය අවබෝධ කරේ. අන්නේ වැනි අදහසකින් මේ වගේ බෝධීන් වහන්සේ නමක් සෙවනේ. අනේ අපි සරණගිය බුදුරජාණන් වහන්සේ චතුරාරි සත්‍යය සත්‍යඥාන කෘත්‍යඥාන කෘතඥාන වසයෙන් තිපරිවට්ටන් දවාදසාකාරං ආකාරයට අවබෝධ කරගත්තා. ඒ උතුම් බෝධීන් වහන්සේට මගේ නමස්කාර වේවා මටත් ඒ උතුම් චතුරාරි සත්‍ය අවබෝධ වේවා. බුදුහාමුදුරුවන්ට බුදුවෙන්න සෙවන දුන්නා. බෝධි මූලේ නැගෙනහිර දිසාවට මුහුණලා ලෝතුරා සම්බුද්ධත්වයට පත් වුණා. රාත්‍රී පළවෙනියාමෙ පුබ්බේ නිවාසානුස්සති ඥාන දෙවනියාමෙ චුතෝපාතඥානෙ තුන්ගෙනයාම පටිච්ච සමුප්පාද විමස්වේ මේ බෝධීන් වහන්සේ නමක් සෙවනි වැඩඉදල නේදේදා. එදකොට මේ විදියට දස බිම්බරක් මාරසේනා පරාජය කරේ බෝධීන් වහන්සේ නමක් සෙවන නේද. උන්වහන්සේ බුදු වෙලා සතියක් බෝධි මූලේ විමුක්තිස්ව විඳමින් වැඩ සිටිය. බෝධීන් වහන්සේට දෙවනි සතිය පුරාම නේත්‍ර පූජාවකින් පූජාවක් කරා. ඒ උතුම් බෝධීන් වහන්සේ වෙනුවෙන් මමාද මල්ටිකක් පූජ කරනවා ගිලම් පසටිකක් පූජ කරනවා. බුදු හාදුරගේ බුදුගුණ සිහිපත් කරගෙන බුදු කෙනෙක්කුට පූජාවක් පවත්වනවා කියන අදහසෙන් ඒ බෝධීන් වහන්සේට මම මේ පූජා කරට. ඔබ හිතන්න ඔය වගේ හැඟීමෙන් බෝධි පූජාවක් තියෙන කියෙන් කී දෙනාද කියල. බොහෝ දෙනෙක් බෝධි පූජා බෝධිය මතක් කෙන්නෙම තමන්ට මොකක් හරි කරදරයක් එන්න ඕන. එක් කොහේ අරි කේන්දරයක් බලන්න ගියාවාරි කියන මෙන්න මේ අපල තියෙනවා බෝධි පූජා හතක් තියන්න. එතකොට ඊට පස්සේ තමයි බෝධීන් වහන්සේ මතක්කෙන පූජාව එක කවරුහල් ලෙඩ වෙනවා. ගෙදර කවුරල් ලෙඩ වෙලා ඉස්පිරිතාලි දැන් දොස්තරලා කියනවා මේ අමාරුයි ඔපරේෂන් කරන්න වෙනවා විශ්වාස කරන්න අමාරුයි මේ මෙයාගේ තත්ත්ේ. දැන් ඔන්න බෝධි පූජාතියන්න දුවන දැ බෝධීන් වහන්සේට බෝධි පූජාතියන්නෙම ලෙඩා හොඳ කරලා දෙන්න. වෛද්‍යවරු ඔපරේෂන් එක් කරනවා අපි හිතමු ලෙඩා මැරුණ කිය බෝධි පූජාහයක් විතර තියාගෙනනක ලෙඩා මැරෙනවා. දැන් අනවබෝධයෙන් බෝධි පූජාතියපු කෙනා දැන් බෝධීන් වහන්සේ වැරදි කාරය වෙනවා. ඔන්න අපි බෝධි පූජාති බකෝ අපිට බැලවා. කෝ අපිට පිහිට වුණා. දැන් බෝධීන් වහන්සේටත් බයිනවා බුදු හාමුදුරන්ටත් බයිනවා. පිංහතුනි මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ බෝධි මූලය අවබෝධ කරේ ඉපදීම දුකයි. ඉපදුනානං ඒ කාන්තෙල් ලෙඩ වෙනවා. වයසට යන ජරාවට පත්වෙනවා. ජාතිපච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස. ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක් අප්‍රියන් සමඟ එකතුවීම දුකක් යම් පිච්චන්න ලබති තම්පි දුක්කං. සංකිත්තේන පංචුපාදානක් කන්දා දුක මෙන්න මේ පංචුපාදානස්කන්ද දුකමයි අවබෝධ කරගෙන දුකෙන් මිතුනේ. එදකොට අපි බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ අවබෝධ කරගන්න තියෙන දුක බුදුහාමුදුරු ආරි සත්‍යයක් හැටියට පෙන්නපු දුක අපි බෝධියෙන් ඉල්ලනවා ඒක අනි පැත්ත හරෝලා දෙන්න කියලා. බුදුහාමුදුරු ලෙඩවීම දුකක් ආරි සත්‍යයක් හැටියට පෙන්වා අපි ගිහිල්ලා ඉල්ලීමක් කරනවා ලෙඩවෙන්න එපායා. අනේ මැරෙන්න එපා බුදුහාමුදුරු පෙන්වේ මරණය නත්ති ජාත සමරණ. උපන්නාව සෑම සත්‍යයකුට මරණ එවරුමයි මේක යාරි සත්‍යය. හැබැ අපි ගිහිල්ලා ඉල්ලනවා අනි යාට මැරෙන්න්න දෙන්න එපා.
එයාව ලෙඩ කරන්න එපා. ප්‍රියන් අපෙන් වෙන් කරන්න එපා. එතකොට බලන්න අපි අනවබෝධය මේ ධර්මය ගැන අවබෝධයක් නැතුව බුදුන් වදිනවා බෝධි පූජා තියෙනවා. එතකොට අපිට මේ අය වදිනකොට පෙරලෙනකොට සාදු කියනකොට මල් කල පැන්කල් අරගෙන යනකොට සද්ධා වගේ පෙවුනට ඒ සද්ධාවෙන් පිනක් රැස්වෙනවා තමයි අමූලිකා සද්ධාවෙන් ඉව පින් රැස්වෙනවා. හැබැයි පොඩි වෙලාවක් ඇති වෙනස් වෙන්න. ඊටත් වඩ අකුසල් ගොඩක් පුරෝගන්න තුනුරුවන්ට ගරහල බැනලා. ඒ නිසා සාමාන්‍ය පෘතජ්ජන කෙනෙක් තුළ තියෙන මෙන්න මේ සද්ධාව එකට ධර්මය කියන්නේ අමූලිකා සද්ධා. ඒ සද්ධාව ප්‍රඥාව කරා යන්න බැරි සද්ධාව. පිංහතුනි ආර්ය ශ්‍රාවකයෙක් ඇති කරගත යුත්තේ අවබෝධයෙන් යුක්ත සද්ධාව. ඒකට ධර්මය කියන්නේ ආකාරවතී සද්ධාව. බුදු ගුණ ගැන අවබෝධයෙන් ඒ සද්ධාව නිකං ඇතිවෙන්නේ බුදුන් ඇන්ද කියලා සාදු කිව්ව කියල එහෙම ඇතිවෙන එකක් නෙමේ. සැබෑ සද්ධාව ඇතිවෙන්නේ දහම් දැනුමත් එක්ක ධර්මය වැටහීමත් එක්ක. පිංහතුනි බුදුරජාණන් වහන්සේ සද්ධාව ධර්මය විස්තර කරේ මේ විදිහට. සද්දෝ හෝති සද්ධාති තතාගතස්ස බෝධි. සද්ධාව යනු සද්ධාති තතාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමමයි සද්ධාව. අවබෝධය උන්වහන්සේ අවබෝධ කරගත්දේ තමයි අවුරුදු 45ක් පුරා දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ලෝකෙට දේශනා කරේ. ඒ අවබෝධ කරගත් ධර්මය සතර සතිපට්ඨාන සතර සම්යක් ප්‍රධාන වීරිය සතර ඉරදිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්යෂ්ඨායික මාර්ගයේ මේ උතුම් ධර්මයන් ඉගෙන ගන්නවා නුවනින් විමසනවා ජීවිතයට ගලප ගන්නවා අන්නයාට ඒ ධර්මය ගැන වැටහෙන්න බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන්ම සද්ධාවක් ඇති වෙනවා. උන්වහන්සේගේ අවබෝධය ගැනයි සද්ධාව ඇතිවෙන්නේ. මේ සා පරම ගාම්බීර ධර්මයක්. මේ ධර්මය නම් හරිම ආශ්චර්යයි. මේ අවිද්‍යාව නිසාමයි මේ සත්‍යයා සංසාරය පැටලි මේ දුකට බැඳි යන්නේ. අවිද්‍යාවෙන් මිදිලා දුකෙන් මිදෙන මාර්ගයක් බුදුහාමුදුර අවබෝධ කරගත්තේ. මේ උතුම් ධර්මය අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ නං ඒ කාන්තෙන් අරහන්. උන්වහන්සේ ඒ කාන්තෙන් සම්මා සම්බුද්ධයි. ඒ කාන්තෙන් විද්‍යාචන්න සම්පන්නයි. උන්වහන්සේ සුගතෝ ලෝකවිදු අන්න අවබෝධයෙන්ම සද්ධාව ඇතිවෙන හැටි. අන්නේ විදියට බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන් සද්ධාව උපදින්න නම් නිතර බණහන්න වෙනවා. ඒ අහන ධර්මය හොඳට නුවනින් ගලප ගන්න වෙනවා. යෝනිසෝ මනසිකාරය ඉදිලා ඒ ධර්මය ගැන නිරව් දැනුමක් තමා තුළින් ගොඩනගා ගන්න වෙන. අන්න එතකොටයි සද්ධාව කියන එක තමන්ගේ ජීවිතය තුළින් වර්ධනය වෙන්න පටන්ගන්න. මතකතියාගන්න මේ බුද්ධ ශාසනයට ඇතුල්වෙන ප්‍රධානම දොරටුව තමයි සද්ධාව. පංච සේක බලගත්තත් පළවෙනි එක සද්ධාව. පංච බලධර්ම සද්ධහ බලන් මාර්ග පල් ලබාගෙන නිවනට යන ශ්‍රාවකයාගේ පළවෙනිම බලධර්මය සද්ධාව. පංච ඉන්ද්‍රිය ධර්ම අතර සද්ධා ඉන්ද්‍රී එක ඉන්ද්‍රියක් හැටියට බුදු හාන්දුරු පෙන්න්නන. මේ ඇස කණනාසේ දිවකය මේ ශරීරයත් එක්ක බැඳිච්ච ඉන්ද්‍රියන් වගේ සද්ධාව ඉන්ද්‍රියක් හැටියට තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගන්න කිය. ඊළඟට බුදු හාන්දුරු පෙන්නවා ආර්ය ශ්‍රාවකයගේ ධනය තමන්ගේ තියෙන වටිනාම වස්තුව සද්ධහා ධනං එක ධනයක් සද්ධාව. අන්නේ නිසා පිංහතුනේ සද්ධාව දවස ගානේ බණහන්න ධර්මය විමසන්න දහම් පොත්පත් කියවන්න ධර්මයට අනුකූලව නුවනින් විමසන්න බුදුගුණ හිතන්න දහම් ගුණ හිතන්න සඟගුණ හිතන්න ධර්මය තුළින් තුනුරුවන් දකිින් බාහිරින් දකින්න බෑ. අපි පිළිමවලින් බුදු හාමුදුරුව ගැන එක විදිහට අපි දකින්න උත්සාහ කරනවා. ඒ තුළින් අපිට අනේ බුදු හාමුදුරු මෙහෙමයි කළ යම් සද්ධාවක් සාමාන්‍ය මට්ටමෙන් හැඟීමක් උපදිනවා තමයි. හැබැයි බුදු හාමුදුරුවම අපිට පෙන්නවා යෝ දම්මම් පස්සති සෝමම් පස්සති. යමෙක් ධර්මය දකිනවද අන්නයා බුදු හාමුදුරුවන්ව දකිනවා.
වක්කලි හාමුදුරන්ට බුදු හාමුදුරු දේශනා කරා වක්කලි මාව දකිනවනං තැ බලන්න අපි සාමාන්‍යෙන් අපි මේ පිළිමයක් හදලා පිළිමයක් නෙලාගෙන බුදු හාමුදුරන්ගේ බුදුගුණ සිහිකරගෙන අපි වැඳලා ඒ තුළින් බුදු හාමුදුරුව ගැන අපි හිතෙන් සිහි කරගන්න එක පිනක් තමයි. හැබැයි බුදු හාමුදුරු වැඩහිටපු කාලේ වක්කලී කියෙන ස්වාමීන් වහන්සේ ඇස් දෙකෙන්ම ජීවමාන බුද්ධ කය බුද්ධ රූපේ බුදු හාමුදුරු දිහාම බලාගෙන උන්වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණ උන්වහන්සේගේ රූපකාය දිහා බලාගෙන හිටිය. බුදුරජාණන් වහන්සේ මේ වක්කලි හාමුදුරන්ටයි දේශනා කරේ වක්කලී. තතාගතයන් වහන්සේ දිහා ඇස් දෙකින් බලාගෙන ඉඳලා ඔබට බුදුන් දකින්න බෑ කියව. මේ කුණු වෙලා යන ශරීරයක් දෙතිස් කුණුප කොටස්වලින් යුක්ත. මේ කුණු ශරීරය දිහා බලාගෙන ඉඳලා වක්කලි ඔබට තියෙන ප්‍රයෝජනය මොකක්ද. ඇස් දෙකින් ඔබ මාව දිහා බලාගෙන හිටිය කියලා ඔබට ඒ තුළින් බුදුන් දකින්න බෑ කියව. වක්කලි ඔබ බුදුරජාණන් වහන්සේව දකිනවනං ධර්මය දකින්න. යෝ දම්මම් පස්සති සෝමම් පස්සති ඔබ ධර්මය දකින්න ඒ ධර්මයෙන් ඔබ මාව දකිනවා. වක්කලි යමෙක් කීවොත් මං බුදුන් දැක්කා කියලා එයා ඒ කාන්තෙන් ධර්මයම දැකපු කෙනෙ. අන්න එහෙම නම් ධර්මයෙන් සද්ධාව උපදවගන්න. ධර්මයම දියුණු කරගෙන ධර්මයෙන් බුදුන් දකින්න දක්ෂ කෙනෙක්වෙන්. අන්නේ විදිහේ සද්ධාවක් ඔබ තුළ දියුණු කරගෙන නං පිංගතුනි ඔබ කවදා කොත්තන කොයි මොහොතේ මැරුණත් ඔබේ කාන්තෙන් සුගතිය උපදින කෙනෙ. ඒ තමයි පලවෙනිම සේක බලය සුගතිය උපදින්න උපකාර වෙන. දෙවනි එක තමයි සිල්වත්කම. දැන් ගිහි ශ්‍රාවකයෙක් හැටියට බුදු හාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට ගිහි අයට බුදු හාමුදුරුව පෙන්නුවේ නිති පන්සීල් රකින්න. නිත්‍ය සීලි හැටියට පංච සීලරක් ආරක්ෂා කරන්න. පෝයට උපෝසත සීලෙ සමාදන් වෙන. සතර පෝයටම බුදු හාමුදුරන්ගේ ශ්‍රාවකයෝ උපෝසත සීලෙ සමාදන් වෙලා තියෙනවා. ඉස්සර අපිට පේනවා තේර ගාථාදිහා බලනකොට ඊළඟට විශේෂෙන් විමානවත්තු දිවිය ලෝක ඉපදිච්ච දෙවිවරුන්ගේ කතාදිහා බලනකොට භික්‍ෂූන් වහන්සේලාගේ චරිත කතාවල සඳහන් වෙනවා. උන්වහන්සේලා චාරිකාය වඩිද්දී සමහර උපාසක උපාසිකාවන්ගේ ස්පෝයිට උපෝසතේ රැකපු උපාසක උපාසිකාවන් ගැන ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සඳහන් වෙනවා. විමානවත්තුවේ මුගලම් මහරහතන් වහන්සේ දිවිය ලෝක දෙවියන්ගෙන් විස්තරහනවා. පින්වත් දෙවිය පින්වත් දෙව්දුව ඔබ මේ තරන් සැප සම්පත් විඳින්නේ මොනවගේ පින් කරලද. ඔබ පෙර කොහෙද හිටියේ. එදකොට පින්වතුනි බොහෝ දෙවි දේවතාවරු කියනවා ස්වාමීනී පෙර අපි මනුස්ස ලෝක හිටිය. අපි ගොඩාක් දන්දින්න අපි ඒ තරන් දනවත් පවුල්ලලයි නෙමේ. අපි බොහොම දුප්පත්තයි. හැබැයි අපි නිති පන්සීල් රැක්කා. සතර පෝයට උපෝ සතය ආරක්ෂා කර. අන්නේ පිනෙන් තමයි මේ දිවිය සැප සම්පත් ලැබුවේ කියලා මහරහතන් වහන්සේලා ඉරදිවන්ත මහරහතන් වහන්සේලා දෙව්ලෝට වැඩම කරපු අවස්ථාවල දෙවිවරු තමන්ගේ පින ගැන විස්තර කරන සිදුවීන් ධර්මය අපිට හම්බෙනවා. ඒ නිසා පිංහතුනේ කෙනෙක්ගේ ජීවිතයේ සුගතිගාමී වෙන්න උපකාර වෙන ප්‍රධානම දෙයක් තමයි සිල්වත්කම. නිති පන්සිල් රකිින්. ඒ පංච සීලය යන ඔබේ නිත්‍ය සීලය කරගන්න. දිවිහිමේ යම් වෙලාවක පොඩ්ඩි හරි වැරැද්දක් වුණොත් වෙන්න පුළුවන්. සෝවාන් වෙන කල් මතකතියාගෙන සෝතාපන්න ශ්‍රාවකය තමයි ආර්ය කාන්ත සීලයක් හැටියට දිවිහිමිය. ඒ මොන්නම හේතුවක් නිසාවත් අපායගාමි අකුසලයකට වැටෙන් නෑ කියන සෝවාන් වෙච්ච කෙන. ඒ කාන්තෙන් දිවිහිමියෙන් පංච සීලය ආරක්ෂා කරන කෙනෙ. එතනින් මෙහා පෘතජ්ජන මනස කියන්නේ සමහර වෙලාවට සිහියෙන් හිටියේ නැත්නම් මේ හොඳට කතා කර විහිළු කරන්න දන්නෙමන බොරු කියන කියල තමයි පස්සේ මතක්කෙන්. ඇයි සිහියෙන් නෙමෙයි කතා කරන්න. මුලාවෙන් ඉන්නේ. කේලම් කියනවා හිස් වචන පරුස වචන කියනවා. සමහර වෙලාවට තමන්ගේ අතින් පුංචි සතෙක් මදුරුවෙක් කූමියෙක් හරි මැරෙන්න්න පුළුව. එතකොට මේ වගේ ජීවිතය යම් යම් අඩුපාඩු පුංචි හරි ශික්ෂාවක බිඳීමක් ඇතිවෙච්ච ගමන් ධර්ම මාර්ග ඉස්සරහට යන ශ්‍රාවකයාගේ ස්වභාවේ තමයි
කුඩා වරදේ පවා බිය දකිනවා. වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒ වැරැද්ද නැවත නැවත කර කර ඉස්සරහට යන්න. සාධාරණී කරණය කර කර ඉන්න. පව්කාරයා අන්දබාල පෘතජ්ජන කෙනා අපායටම නැබුරු වෙච්ච පුද්ගලයාගේ ස්වභාවය තමයි එයා වැරැද්ද සාධාරණී කරණය කරනවා. එයා හැමවෙලේම අච්චර මිනිස්සු පව් කර අරහොඳට ඉන්නවන අපි කරපු හම්මොකද අන්න එහෙම හිතනා ඉන්නවන ඔබට සමාජ ඕන තරම් හම්බෙලා ඇති. අච්චර පව්කාර ව්‍යසාගේට ඉන්න අපි කරපු හම්මොකද අන්න ඔය වචනය කවුරු හරි කියනවනම් එයා ධර්මය පැත්තට අඩුපාඩු හදාගෙන සිල්වත්ව නිවරදි මගේ යන කෙනෙක් නෙමේ. එයා බොහෝ පව්කාරය අපරාධකාරයෝ පෙන්න තමන්ගේ අකුසල් සාධාරණී කරණය කර කර අකුසලේම යෙදයේදී ඉන්න කැමති කෙනෙ. හැබැයි සිල්වත් කෙනා එහෙම නෙමේ. පුංචි වරදක් වුණත් වරදේ බිය දකිනෝ. ආයිතින් සංවරයේ පිහිටන ආයිතින් සංවරයේ පිහිටනවා කියන්නේ මං ඒ වැරැත් ආයි කරන්නේ නෑ කියලා දැඩි අධිෂ්ඨානය ආයම සීලය අලුත් කරගන්න. එකන නැවත නැවත අපි පන්සිල් ගන්න අපි අතින් අඩුපාඩු වෙන්න පුළුවන් ශික්ෂාපද බිඳෙන්න්න පුළුවන්. ඒ නිසයි නැවත නැවත සිල් සමාදන් වෙන්. ඒ සමාදන් වෙනකොටත් මතක තියාගන්න පිනක් සමාධාන සීලේ. අධිෂ්ඨාන කරගන්නවා මං කොහොම හරි මේ ශික්ෂාපද දෙවිහිමියෙන් රකිනවා කියලා පන්සිල් සමාදන් වෙනකොටත් පින බලවත් වෙනවා සමාධාන සීලේ. ඒ ශික්ෂාපදයක් බිඳින්න යන වෙලාවක හොඳ උත්සාහයෙන් වීරියෙන් නුවනින් ධර්මය සිහි කළ වලකිනවනං විරති සීලේ ආරක්ෂාවීම තුළ වැලකීම තුළ තවත් පින බලවත්වෙන. ඒ නිසා පින්වතුනේ ඔබේ ජීවිතය තුළ උත්සාහ කරන්න වීරිය වඩන්න තමන් ගිහි ශ්‍රාවකයෙක් නම් නිති පන්සිල් රකින්න. පෝයට සතර පෝයට මද සිල් ගන්න පුරුද්දක් අපිට පේනවා වර්තමාන සමාජයෙන් එක ගිලිකුණා. අඩුගානේ පසළොස්සක පෝයටවත් ගෙදරයිදං හරි සාධාරණ හේතු හොයන්න යන්න එපා මේ කොරෝන නිසා වසංගතය නිසා පන්සලේ සෙනග ගොඩක් ඉන්න නිසා එතකොට මේ වගේ අපිට සාධාරණ කරුණු කිය ඉන්න පුළුවන්. ගෙදර ඉදං හරි එදා දවස උපෝසත සීලයක් සමාදන්වෙන්. අද ඕන තරම් බණ ඇහෙනවා. උදේ ඉදං හවස් වෙනකම් පෝය දවසට කොච්චර හැම නාලිකාවකම අන්තර්ජාලය වේවා සිල් වැඩ සටහන් පෝය වැඩ සටහන් සිල් සමාදන් වෙන පින්කම් දවස පුරා ගුණධර්ම පුරාගෙන මාසිකට එක දවසක් හරි උපෝසත සීලයක් සමාදන් වේ. කාලයක් යනකොට ඔබට එක වටිනාකම තේරෙන්නේ. පිංහතුනී බුදුරජාණන් වහන්සේ පෙන්වා නිති පන්සිල් රකින පෝයිට උපෝසත සීලේ සමාදන් වෙන. සිල්වන්ත ශ්‍රාවකයා කවදක් කොත්තන කොයි මොහොතේ මැරුණත් ඒ කාන්තින් සුගතිගාමී වෙන කෙනෙ. අන්න පිංහතුනි සුගතිය උපදින්න නම් නිතර පුරුදු කරගත යුතු දෙවනි කාරණය තමයි සිල්වත්කම. පළවෙනි එක සද්ධාව දෙවනි එක සීලේ. තුන්වැනි කාරණය තමයි සුත කියන්නේ දහම් දැනුම. නිතර පුරුදු කරන්න දහම් දැනුම. බණපොත්පත් කියවන්න. දවසකට බණත් දෙකක් හරි හොඳ අවධානයෙන් හිත යොමු කරගෙන ඒ බණහලා නුවනින් විමසන්න. දවසම බණදාගෙන ගෙදර වැඩ කර ඉන්නවට වඩා එක බණත් දෙකක් හරි වාඩි වෙලාහන්. හොඳට හිතට කාවදින විදිහට ඒ ධර්මය නුවනින් විමසන්. බාහිර වැඩ විශේෂෙන් ඔබේ පෝර්ණ එක වර්තමානය හූනියම. ඒ ජංගම දුරකතන පැත්තක තියලා අඩුගානි සයිලන් කරලා හරි තියලා ඔෆ් කරගන්න බැයිනම් එතකොට බණ ඉවර වෙලා හරි බලන්න පුළුවන් කවුරු හරි හදිසි පණ විඩයක්ද කතා කරලද පෝර්ණි අයින් කරලා තියන්න ළඟතියාගන්න එපා. බණක් අහන වෙලාවට ඒ බණහන්න හිතාදාගන්න පැයක් හරි මේ ජංගම දුරකතනේ මේ පෝර්ණ එක මේ හූනියමෙන් මං අයින් වෙලා ධර්මයට හිත යොමු කරගෙන ධර්මය කොහොමහරි විමසලා වටහා ගන්නවා. පිංහතුනි බණක් අහනකොට බණඇසීම නිවන් දොරටුව. බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට කී දාහක් කී ලක්ෂයක් කී කෝටියක් මේ බුද්ධ ශාසනය තුළ බණහද්දි නිවන් දැකලා තියෙනවාද. මොන තරං
දේශනාව කෙලවර ධර්මය අවබෝධ කර ශ්‍රාවකයෝ ගැන බුද්ධ ශාසනය අපිට අහන්න ලැබෙනවා. පිංහතුන බුදුරජාණන් වහන්සේගේ ධර්මී තුළ අපිට පෙන්නනවා උග්ගටි තඥ කෙටියෙන් ඇහුවත් බණ අහද්දිම ධර්මය අවබෝධ කරන අය. විපටි තඥෝ දීර්ඝ දේශනාවක් අහල අවසන් වෙනකොට දේශනාව කෙලවරම මාර්ග පල් ලබනයි. නෙය කියන පුද්ගලයා තමයි අහන ධර්මය විමසලා උත්සාහ කරලා වීරිය වඩලා භාවනා කරලා කාලයක් උත්සාහයෙන් වීරියෙන් ධර්මාවබෝධය කරායන්න. එතකොට මේ ධර්මය අවබෝධ කරන පුද්ගලයෝ 3 දෙනාගෙන් දෙන්නෙක්ම බණ අහද්දිමයි ධර්මාවබෝධය ලබන්න. ඒ නිසා බණ ඇසීම නිවන් දොරටුවක්. නිවන් දොරටුවක් වෙන්න නම් ඒ විදිහටම නම් ඔබ බණහන්නේ අන්න ඔබ තුළ තියෙන්න ඕනෑ අප්‍රමාණ ආසාාවකින් බණහන්. මුළු දේශනාව පුරාම කන් යොමු කරගෙන අවධානි බැහැර නොවෙන විදිහට බණහන් සෝතං ඕදහති. මං මේ ධර්මය තේරුම් ගන්න අවබෝධ කරගන්නවා කියන අධිෂ්ඨානය හිතේ පිහිටවාගෙන බණහන්. ඊළඟට ඒ අහන ධර්මය අර්ථ ග්‍රහණය කරගන්න අත්හන් ගන්න හාති වැදගත් ධර්ම කරුණු මතක තියාගන්න විමසන්. බාහිර දේවල් ඔස්සේ හිත යොමු කරන්න ඇතුව අනත්තන් රිංචති බාහිර දේවල් බැහැර කරන්න බණහන වෙලාවට. අන්න එතකොට ඔය විදිහට යෝනිසෝ මනසිකාරය යෙදමින් බණහන කෙනෙක් නම් බණෑසීමත් නිවන්දොරටුවක් කරගන්න පුළුවන්. කාලයක් බණහනකොට දහම් පොත පත කියවනකොට ධර්මයත් එක්කම ජීවත්වෙනකොට ඔබට නොදැනීම ඔබ තුළ විශාල දහම් දැනුමක් වර්ධනය වෙනවා. ඒ ධර්මය ඔබව ආරක්ෂා කරනවා. ඒ ධර්මයෙන් ඔබව රැකගන්නවා. ඒ ධර්මයෙන් ඔබව සංසාර දුකින් එතර කරවනවා. ඒ නිසා දහම් පිපාසයක් ඇති කරගන්න. කොහෝම හරි දවසකට එක බණත් දෙකක් අහන්න හිත පුරුදු කරගන්න. කාලයක් යනකොට ඔබට ඒ පුරුද්ධ ජීවිතයේ වාසනාවන්ත පුරුද්දක් බවට පත්වෙනවා. ඔබ ඒ පුරුද්ධට ඇබ්බැහි වෙනවා. නරක දේකට පුරුදු වෙනවට වඩා කුසලයකට පුරුදු වෙන එක පිනකට පුරුදු වෙන එක බණහන්න පුරුදු වෙන එක කොච්චර වටිනවද. ඒ පුරුද්ධම ඔබ සංසාර දුකින් එතර කරවනවා. අන්නේ නිසා බණෑසීම පුරුද්දක් බවට පත් කරගන්න. ඔබට ඒ කාන්තෙන් කවදක් කොත්තන කොයි මොහොත්ති මැරුණත් නිතර බණහපු කෙනාට ඒ ධර්මයම මරණ මංචකයේ සිහි කරගෙන කුසලෙ හිත පිහිටවාගෙන සුගතිගාමී වෙන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි ත්‍යාග සම්පත්තිය අතහැරීම. අන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා කවදක් කොත්තන කොයි මොහොතේ මැරුණත් සුගතිය උපදින්න නං ජීවිත කාලෙ පුරා නිතර පුරුදු කරපු යුතු දෙයක් අතහැරීම. දන්දීම මසුරුකම ලෝභකම දුරු කරලා ත්‍යාග සම්පත්තිය වර්ධනය කිරීම. පිංගතුනි දන් දෙන එක ලීසි නෑ. දානං යුද්ධංච සමානමාහු. බුදු හාමුදුරු පෙන්නවා දානය කැන යුද්ධයක් වගේ. හිත ඇතුළි යුද්ධය. බාහිර යුද්ධයක් කිපු ගා මතක්කෙන බාහිර සටනක්. හිත ඇතුළි යුද්ධයක්. කායකද කෙලෙස් එක්ක. ලෝභකම මසුරුකම දානයට විරුද්ධව හිත අභ්‍යන්තරය ඇතුළේ සටනක් කරන. දැන් ඔබ හිතන්න දන් දෙන්න හිතනකොටම හිත ඇතුළෙන් කොච්චරනං අවශ්‍යතා අපරාධි දෙන්නේ මට කොච්චර වැඩ තියෙනවද මේ අසවල් දේට යොදාගන්න පුළුවන් අසවල් දේට යොදාගන්න පුළුවන් එච්චර දෙන්න ඕන්න වෙන දෙයක් කරන් දෙනවා පස්සේ දෙනවා එතකට ඔය වගේ කොච්චර ආපස්සට අදිනවද හිත ඇතුළේ මසුරුකම ලෝ දානය කියන එක සංසාර පුරුද්දක් නැත්නම් දන් දෙන්න බෑ. අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් දාන පාරමිතාව පිරුවා පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට එච්චර සසරි දස පාරමී පුරාගෙන එද්දි පළවෙනියටම තියෙන්නේ දාන පාරමිතාව දස පාරමී අතර පළවෙනි මේක. හැබැයි උන්වහන්සේ බුදුවෙන්න පෙර අන්තිමටම සම්පූර්ණ කරගන්න බැරුව ඉතිරි වුණේ දාන පාරමිතාවම තමයි.
උන්වහන්සේ අවසාන වශයෙන් දාන පාරමිතාව පිරුවේ බුදුවෙන්න පෙරාත්මය තමයි පරිපූර්ණ කරගත්ත වෙස්සන්තරාත්මය. හත්වාරයක් මහපොලෝ පවා කම්පා කර කර දන්දීලා දාන පාරමිතාව සම්පූර්ණ කරගත්ත වෙස්සන්තරාත්මය. වෙස්සන්තර කතාව ඒ ජාතක කතා සිදුවීම් අහගෙන ඉන්නකොට ඇඟ හිරි වැටෙනවා මෙහෙමත් දන් දෙන්න පුළුවන්දෝ පුදුම අතහැරීම. ඒ විදිහට දන් දෙනකොට මහපොලෝ පවා හත්වාරයක් කම්පාවනා වෙස්සන්තරාත්මය. අතහැරීම කියන්න ලේසි දෙයක් නෙමේ. අපි මේ සසරට බැදි බැදී ඉන්නෙම අතහැරගන්න බැරිවීම නිසාමයි. දැන් අතහැරීම කියපුහම මේක වෙනම දේශනාවක විස්තර කර යුතු දෙයක්. සමාජ බොහෝ වෙලාවට අපි දකිනවා මේ ධර්මී ගැන ගැඹුරු දැනුමක් නැති අය. අතහැරීම කියලා හිතන්නේ. තියනේවා ඔක්කෝම අතහැරල මේ නිකං හිඟන්නෙක් වගේ ඉන්නවන අන්න හිතෙනවා අන්න යා හරියට අතහැරීම. ඒ අතහැරීමක් නෙමේ. පිංහතුනේ සියල්ල තියෙන තැන එයට නොවැලී ඉන්න පුළුවන්න. හිතෙන් නොබැදී ඉන්න පුළුවන්න. අන්න නියම අතහැරීම. ධර්මය උගන්නන්නේ බුදුරජාණන් වහන්සේ අතහරින්න කියලා හම්බ කරන්න එපා කියලා නෑනෙ කොහෙවත්. ඔබ ගිහි ශ්‍රාවකයෙක් නම් ඔබට ධර්මිෂ්ඨව කෝටි ප්‍රකෝටිපතියෙක් වෙන්න පුළුවන්. හම්බ කරන්න එපා කියලනේ. හම්බ කරනකොට තන්හා වැඩි වෙනවා කියලනේ. ඔබට මේ ලෝකෙ තියෙන සුපිරිම වාහන පාවිච්චි කරන්න පුළුවන්නම් ඔබ ධර්මිෂ්ඨව හම්බ කරලා හොරා කාල නෙමේ. ධර්මිෂ්ඨව හම්බ කරලා ව්‍යාපාර කරලා උත්සාහයෙන් වීරියෙන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර පෙන්නනවාද. උට්ඨාන වීරියෙන් තමන්ගේ දක්ෂතාවේ නැගී සිටින්න කියනවා. බාහ බල පරිචිතා තමන් උත්සාහයෙන් වීරියෙන් දක්ෂතාවෙන් ව්‍යාපාර කරලා වෙහෙසිලා රස්සා කරලා හම්බ කරලා තමන්ට කෝඩි ප්‍රකෝඩිපතියෙක් වෙන්න පුළුවන්න. රත්තරංගාපු මාලිකාවක් හදන්න පුළුවන්න තමන්ගේ දක්ෂතාවෙන් දියුණු වෙලා බුදුරජාණන් වහන්සේ පා කියන්නේ. අනාත පින්ඩික සිටුතුමා 54 කෝටියක් වියදන් කළ ජේතවනී හැදුවේ සල්ලි තිබ්බ නිසාන. විසාකාව සෝවාන් වෙච්ච කෙනෙ 9 කෝටියක් වටින මේල පළඳනාව පැළඳගෙන හිටිය. මේ ඔක්කොම අනිත්‍යයි කියලා පොලේ ගහලා ඒව වීසි කරලා ගහක් යට ගිහිලා ඉඳගත්තනේ. බිම්බිසාර රජ්ජුරුව සෝවාන් වෙලා ධර්මිෂ්ඨව රජකම් කරා. මාලිගාවෙන් එලියට බැහල ගහක් යට ඉඳගත්තේ නෑ මේ මාලිගාය පානි මේවයි පා කියලා. ඒ නිසා අතහැරීම කියනදේ මේ වචනය දිහා බලලා අතහරිනවා කියන්නේ මේ එකක්කත් මට එපා කියල නික බලාගත්වද බලාගෙන කන්නේ නැතුව අඳින්නේ නැතුව එහෙම ජීවත්වෙන එක නෙමේ. ඒ නිසා මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ ලස්සනට ධර්මය පෙන්නනවා මහනෙන ගිහි ශ්‍රාවකයෝ කාමයන් පරිහරණය කරනවා. හැබැයි රජමැදුර හිටියත් ආදීනව දස්සාවිනෝ අන්න එතනයි වැදගත්කම. රජ මාලිගාව හිටියත් දන්නවා රත්තරංගාල මොනතරම් මැනික් කල්ලපු මාලිගාවක හිටියත් ය අවබෝධයෙන් මෙනෙහි කරනවා මේ සියල් අනිත්‍යයි. යම් දවසක මට මේ සියල්ල අතහැරල යන්න වෙනවා. ඒකට හිත හදාගෙන නොවැලී පරිහරණය කරනවා. එයා එකට ඇලිල නෑ. එයා ඒ සියල්ල වෙනස් වෙලා යන දෙයක් අනිත්‍ය දෙයක් යම් දවසක මට මේ සියල් අතහැරලා යන්න වෙනවා කියන අවබෝධයෙන් ඒව පරිහරණය කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ බුදුහාමුදුරුව අතහැරීම කියල පෙන්නුවේ මනස තුළින් මේ හිතේ ඇතිවන ලෝබය. දැන් බලන්න සමහර වෙලාවට කෙනෙක් ඉන්නවා හරියට කන්නේ නෑ අඳන්නේ නෑ. සමල්ලට හිතෙන් පසු තැවි තැවීන්නවා. අනුන්ගේ දීහා බලාගට කොච්චර එකට ධර්මය කෙන අභිජ්ජා අනුන්ගේ සම්පත්වලට ඉරිසියා කරනවා ලෝභ කරනවා. බාහිරින් පේන්න පුළුවන් මෙයා හරි සරල මෙයා හරි චාම් බොහෝම තැම්පත් කිසි දේකට ඇල්මක් ආසාාවක් නැති බොහොම සරල කෙනෙක් හැබැයි යාගේ හිත ඇතුළ තියෙන කුහකකම ඉරිසියාව ලෝබය අනුන්ගේ දේවල්වලට තියෙන ඉරිසියාව ආසාාව ඒක තමන්ගේ හිත ඇතුළේ තියෙන දේ ලෝකයා දකින්නේ. ඒ නිසා හිතයි පිරිසිදු කරගන්න තියෙන. මේ ලෝභකම තන්හාාව මසුරුකම හිත ඇතුළෙන්
දානයට විරුද්ධව ගොඩනැගෙන මහා භයානක ක්ලේශ ධර්මයක්. අන්නේ ක්ලේශය දුරු කරන්න නම් දන්දීම පුරුදු කරන්න. දුප්පත් වනත් ඔබේ ශක්ති පමණි. දුප්පත් කියලා කියන්නේ දන් නොදීන්න හේතුවක් නෙමේ. පුළුවන් තරන් දන් දෙන්න ඕනේ. සංසාරයේ මසුරුකම ලෝභකම දන් නොදී හිටපු එකේ ප්‍රතිඵලය තමයි කෙනෙක් සංසාරි දුප්පත් වෙවී යන්නේ. අතහැරීම පුරුදු කර. ඔබේ ශක්ති ප ලොකූ පින්කං කරන්න බැරිවි. සතෙකුට හරි කෑම ටිකක් දෙන්න. ඉඳුල් වතුර ටික හෝදල විසිකරත් අනේ පල් පොළොවෙන්න සතෙක් හරි ආහාර කර ගනිත්වා කියලා හිතන්න. කන බත් පතෙන් බත් කටක් හරි සතෙකුට දන්දෙන්. තව කෙනෙක් කරන පිනත් දිහා බලල ඉරිසියා කරන්න පානේ සාදු කියලා සතුටුවේ ඒ පින් අනුමෝදන්වේ. දවස ගානෙ පුංචි හරි පිනක් කර කර පින් රැස් කරගන්න. ඒ නිසා පින කියලා කියන්නේ දන්දීම ජීවිතය පුරුදු කරා මසුරුකම ලෝභකම හිතෙන් බැහැර වෙලා දුරු වෙලා යන විදිහට ත්‍යාගේ වර්ධනය කරගන්න ත්‍යාග සම්පත්ති අතහැරීම. මසුරුකම ලෝභකම දුරු කරලා තමන් සතු ධාර්මිෂ්ට උපයා සපයාගත්ත දේවල් අන්න අය වෙනුවෙන් පරිත්‍යාග කරන්න. අන්න එක්ක විශාල පිනක් සුගතිගාමීවෙන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණනි මේ විදියට පින්කරගත්ත කෙනා මරණසන්න මොහොතේ කාන්තෙන් ඒ පින් බලවත් වෙලා සුගතිගාමී වෙන. දැන් අපි කතා කරා කරුණු 4 සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්ති. පස්වෙනි එක තමයි ප්‍රඥාව. ධර්මය නුවණින් විමසලා ඇති කරගන්න අවබෝධඥානි. ඒකට කියනවා ප්‍රඥාව කියලා. මේ ගහම්බීර ධර්මය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ප්‍රඥාව ඇතිකරගන්න උපකාර වෙන බාහිර කරුණු දෙකක් තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්මශ්‍රවනයයි. කල්යාණ මිත්‍රයන්ගෙන් පිරිසිදු ධර්මය අහන්න ලැබෙන. ප්‍රඥාව ඇතිවෙන්න නම් තමා තුළ තියෙන්න ඕනෑ යෝනිසෝ මනසිකාරයන් දම්මානු දම ප්‍රතිපදාවත්. අන්නේ ඇසෝ ධර්මය නුවනින් විමසීම තුළ තමා තුළින් ඒ ධර්මය වැටහෙන්න පටන්ගන්න. අන්නේ තමා තුළින් ඇසූ ධර්මය නුවනින් විමසලා තමා තුළින් අවබෝධ කර ගැනීමට කියනවා ප්‍රඥාව නුවන පහල කරගන්නවා තමා තුළින්. අන්නේ නිසා යෝනිසෝ මනසිකාරයයි ප්‍රඥාවට උපකාර වෙන කාරණාව. ඔන්න ඔය කරුණු පහ ටික ටික හරි පුරුදු කරා. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා. ඔය කරුණු පහ පුරුදු කරගත්තොත් කවදා කොතන කොයි මොහොතේ ජීවිතය අපි දන්නේ නෑ කවදා කොතන කොයි මොහොතක හුස්මටිකයයිද අපි කවුරුත් දන්නේ. මරණයට වයසක් නෑ මරණයට තැනක් නොතැනක් නෑ උගත් නූගත් කුලබේද වර්ණබේද ජාතිබේද නෑ. ඉපදුනානං රජෙක් වුණත් කෝටි ප්‍රකෝටිපතියෙක් වුණත් මේ ලෝකෙම ඉන්න ධනවතා වුණත් දුප්පත් වනත් පොහොසත් වනත් නත්ති ජාත සමරණ නොමැරී ඉන්න පුළුවන් ක්‍රමයක් නෑ. මේ සියල් අතහැරල පරලෝ යන්න වෙනවා. අන්නේ සියල් අතහැරල පරලොව යද්දී හිත හදාගෙන සියල්ල අතහරිනකොට බලවත්වෙන්න ප්‍රබලම කුසලයක් තමන් පුරුදු කරලා තිබුණො. ඒ කුසල් ටික තමයි සද්ධා සීල සුතතියාග ප්‍රඥා. ඔය කරුණු පහ ජීවිතයේ ටික වඩාගෙන නිරන්තරයෙන් පුරුදු කරගත්ත කෙනා ඒ කාන්තින් සුගතිගාමී වන කෙනෙ. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා. පාරමිතාවක් වේවා. සුගතිගාමීව නිවන කරායාම පිණිසම මේ සේක බල ධර්ම ඔබ හැම දෙනාටම උපකාර වේවා කියල අපි ආශිර්වාද කරනවා. පිංහතුනි අද මේ ධර්මානු ශාසනාවෙන් ඔබ රැස් කරගත් සියලුපේ. සියලු දෙවියෝ සාධු කාර්දිදී මේ පින් අනමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද ධර්මානු ශාසනාවේ පින්බරදායකත්ති දැරවේ රෝහිත දිසානායක මහත්මා ඉරේෂා දිසානායක මහත්මිය ඇතුළු පින්වතුන් විසින්. ඒ අයට සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායුෂම ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. එයාගේ ප්‍රධාන මරමුණ තමයි 2021 9වෙනි මාසේ 5 වෙනි දින. පරලෝ සැපත්වන්නට ඉදිනු ආදරණීය මෑණියන්ලෝ
රෙජිනා දිසානායක මෑණියන්ට ඒ මෑණියන්ගේ තෙමස් පූර්ණය වෙනුවෙන් එතුමිය සාධු කාර්දිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ මෑණියන්ගේ පරලෝ ජීවිතයේ සැපවත්තේවා සුවපත්තේවා සංසාරදුකින් අතමි දේවා කියල සාදු කියල පින් දෙන්න. ඒ වගේම මීට මාස 3කට පෙරමිය පල්ලව ගිය රෙජිනා දිසානායක මෑණියන් ඇතුළු ඒ පවුලේ පරම්පරාගත මියගිය පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් ඥාතීන් ඇත්ත. ඒ සියලු ඥාතීන් සාධු කාර්දිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අගේ පරලෝ ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සංසාර්දුකින් අතමි දේවා කියල පින් අනුමෝදන් කරන්න. තිං ඔබ හැම දෙනාටමත් දායකත්තේ දැරු රෝහිත දිසානායක මහත්මා ඉරේෂා දිසානායක මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වතුන් බණහපු ඔබ හැම දෙනාමත් ධර්මශ්‍රවනය ලක්වාසි ලොවාසි හැම දෙනාමත් දායකත්ති දැරු පිංගතුන්ගේ පවුල්ල සුජීවත්ව ඉන්න හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවන්න තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින හැම දෙනාටම ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.